Hi guys, මේ වීඩියෝ එක අරගෙන එන්නේ තව සති දෙකකින් O level ලියන්න යන නංගිල මල්ලිලාට. දැන් මේ වෙනකොට ඔයාලට ඉතුරු වෙලා තියෙන්නේ සති දෙකක් වගේ පොඩි කාලයක් නිසා, ඒ කියන්නේ දවස් 14ක් වගේ කාලයක් නිසා හැම සබ්ජෙක්ට් එකක්ම මේ වෙද්දි බැලන්ස් කරගෙන වැඩ කරගෙන යන්න ඕනේ. ඉතින් දැන් එක්සෑම් එක ලියන ළමයි අපිට කොටස් 3කට බෙදා ගන්න පුළුවන්. මම කිව්වොත් මෙහෙම පළවෙනි කොටස තමයි, ඒ කියන්නේ පළවෙනි කණ්ඩායම තමයි දැන් මම මේ වෙනකොට වැඩ ගොඩක් කරලා තියෙන්න ඕනද, ඒ වගේම පාස් පේපර්ස් කොච්චරක් කරලා තියෙන්න ඕනද, මම කොයි තැනට වෙනකම් පාඩම් කරලා ඉවර වෙන්න ඕනද වගේ කියන කට්ටිය. දෙවෙනි කට්ටිය තමයි මේ වෙලාවේ මම මේ කරගෙන යන විදිහට වැඩ ටික කරගෙන ගියොත් හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කියලා හිතන කට්ටිය. මේගොල්ලන්ට පස්සේ තව කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ තමයි මේ වෙලාවේ සේරම වැඩ ටික කරලා ඉවරයි. තව වැඩ කරන්න දෙයක් නැහැ. එහෙම කට්ටියක් ඉන්නවා. ඒගොල්ලෝ පාස් පේපර්ස් කරලාත් ඉවරයි. පාස් පේපර් සමහරක් විට දෙපාරක් තුන් පාරක් විතර කරලා ඉවරයි. ඊට පස්සේ පාඩම් කරන්න තියෙන ඒවාත් ඔක්කොම කම්ප්ලීට් කරලා තියෙන්නේ. දැන් මට පේපරේ දුන්නොත් දැන් මම ලියනවා කියන මානසිකත්වයෙන් ඉන්න ළමයි වගේකුත් ඉන්නවා. ඉතින් මේ කොටස් තුනටම අදාළව තමයි මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ මොන කොටසට අයිති වුණත් දිගටම වීඩියෝ එක බලාගෙන ඉන්න. අපි ඉස්සෙල්ලාම යමු තුන්වෙනි කණ්ඩායම ගැන කතා කරන්න. දැන් ඔයගොල්ලෝ එක්සෑම් එකට රෙඩි වෙලා ඉවරයිනේ. එතකොට ඔයාලා කරන්න ඕන පාඩම් සේරමත් කම්ප්ලීට් කරගෙන ඉවරයි. පාස් පේපර්ස්ත් මේ වෙනකොට කරලා ඉවරයි. දැන් ඔයාට පේපර් එක දැන් දුන්නොත් දැන් ලියන්න පුළුවන් කියලානේ ඔයාට හිතෙන්නේ. ඇත්ත වෙන්න පුළුවන්. ඔයාට මේ වෙලාවෙක දුන්නොත් පේපර් එක දුන්නොත් ඔයාට ඒ වෙලාවෙන් පේපර් එක ලියන්න පුළුවන්. ගොඩක් උත්තර හරියනවා. ඒ වගේම ඔයාට හොඳ රිසල්ට් එකක් එනවා. අනිවාර්යෙන් ඒක වෙයි. ඒත් ඔයාට එක්සෑම් එකට දීලා තියෙන ඩේට් එකට තමයි එක්සෑම් පේපර් එක වගේ අතට හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ දවස් 14ත් ඔයා දිගටම මේ විදිහට වැඩ කරගෙන යන්න ඕනේ. මොකද හරි මම දැන් වැඩ කරලා ඉවරයි කියලා නවත්තලා නිකන් ඉන්න කොහෙත්ම විදිහක් නැහැ. මොකද එතකොට ඔයාව කවුරු හරි පාස් කරන් යන්න ඉඩ තියෙනවා. අපි කාත් එක්කවත් තරඟයකට නෙමෙයි එක්සෑම් එක ලියන්න ඕනේ. ඒ වුණාට අපරාධින වගේ රිසල්ට් එක තව ටිකක් පහළට වැටෙන එක. ඉතින් එහෙම නොවි ඔයාගේ මේ ඉතුරු දවස් 14 මේ ඉතුරු වෙලා තියෙන දවස් 14 හොඳ ප්‍රයෝජනයක් අරගෙන තවත් ඔයාලට පොලිෂ් වෙන්න තියෙන දේවල් පොලිෂ් කරගන්න මේ දවස් 14 පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මං හිතන්නේ මේ වෙනකොට ඔයාලගේ එක්සෑම් ටයිම් ටේබල් එක හම්බ වෙලා ඇතිනේ. ඉතින් ඒ එක්සෑම් ටයිම් ටේබල් එකේ ඔයා කරන බකට් සබ්ජෙක්ට්ස් වලට අනුව ඒ ටිකත් බලලා හරියටම ඔයාගේ සබ්ජෙක්ට්ස් 9 තියෙන දවස් ටික තෝරගෙන අන්න ඒක ලිස්ට් එකක් විදිහට හදාගන්න. වෙනම කොලයකට අරගෙන දවස් වෙලාව එහෙම දාගෙන ඔයාට වෙනම ටයිම් ටේබල් එකක් හදාගන්න. මොකද ඒකේ සබ්ජෙක්ට්ස් ගොඩාක් එක්කනේ තියෙන අර බකට් සබ්ජෙක්ට්ස් එහෙම මෙහින් ඇවිල්ලා පාර්ට් මොනවාද සෙකන්ඩ් පාර්ට් එකක් ලියනවා නම් ඒ විදිහට තව වෙලාව වෙන් කරගෙන අනේම දිග ටයිම් ටේබල් එකක් නැවිලා තියෙන. ඒක ඔයා ෂෝට් විදිහට හදාගන්න පොඩි කොලයකට අරගෙන. මේකට පස්සේව කරන්න ඕනේ ඔයාට අන්තිමටම ලියන්න තියෙන පේපර් එක. හිතමු තර්ඩ් බකට් එකේ එක කියලා. තර්ඩ් බකට් සබ්ජෙක්ට් එක තමයි ඔයාට අන්තිමටම ලියන්න තියෙන එක්සෑම් පේපර් එක. පළවෙනිට පටන් ගන්නෙ එක්සෑම් එක ලියන්න ගිහිල්ලා පටන් ගන්න මොන පේපර් එකෙන්ද කියලා හිතුවොත් සාමාන්‍යයෙන් රිලිජන් වගේ පේපර් එකක් තමයි ඉස්සරහාම වැටෙන්නේ. මට හරියට මතක නැහැ. ඉතින් ඔයා හරියටම බලාගෙන ඔයාට අන්තිමටම ලියන්න තියෙන එක්සෑම් පේපර් එකේ වැඩ ටික පළවෙනියටම ඉවර වෙන විදිහට ඔයා වැඩ ටික ප්ලෑන් කරන්න ඕනේ මේ දවස් 14. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ අන්තිම සබ්ජෙක්ට් එක ඔයාට අදාළව හදාගන්න ටයිම් ටේබල් එකකට පළවෙනි දවස් විදිහට දාගන්න. ඒ කියන්නේ පළවෙනියටම ඔයා පාඩම් කරන්නේ මෙන්න මේ සබ්ජෙක්ට් එක. ඊට පස්සේ දෙවෙනියට මේ ඊළඟ එක කියලා සබ්ජෙක්ට්ස් 9 ආපස්සට යන විදිහට මම හිතනවා කියන එක තේරෙනවද කියලා ආපස්සට යන විදිහට ඔයා වෙනම කොලයකට අරගෙන ඔයාගේ වැඩ ටික කරගෙන යන්න පටන් ගන්න ඕනේ. ඔයා වැඩ කරනවා කියලා මුලින් ඉඳලා පොත් පෙරලගෙන පාඩම් කරන්න එපා. කරපු පාස් පේපර්ස් ටික අරගෙන ඒ පාස් පේපර්ස් එකින් එක ඔයාට බැරි වෙච්ච ප්‍රශ්න එකක් හරි දෙකක් හරි ඉවත් බැරි වෙලා ඇතිනේ. සමහරකට 3ක් 4ක් වැරදිලා වෙන්න පුළුවන්. MCQ වැරදිච්ච ඒවා වෙන්න පුළුවන්. මේ හැමදේම අරගෙන ඔයාට මොනවද වැරදුනේ කියලා ඉස්සෙල්ලාම බලලා ඒ වගේනුත් ඔයාට අමතක වෙලා තියෙනවා නම් තාමත් සමහරක් ඒවා තියෙන්න පුළුවන්. ඉතින් ඒවා වෙනම කොලයක වගේ පොඩි ෂෝට් නෝට් එකක් විදිහට ලියා ගන්න. ආයෙ බලන්න නෙවෙයි වෙන්න පුළුවන්. ඒතර මතක හිටිනවා. ඒ විදිහට ඔයාට රිවයිස් කරගෙන යන්න තමයි මේ දවස් 14 හම්බ වෙලා තියෙන්නේ. සහ ටයිම් තියලා පාස් පේපර්ස් කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ටයිම් තියලා පාස් පේපර්ස් කරන්න. ඔය පාස් පේපර්ස් කොච්චර කරලා තිබ්බත් වැඩක් නැහැ. මොකද ඔයාට ටයිම් එකට පාස් පේපර්ස් ටික ලියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම පේපර් එකක් තමයි ඔයාට එක්සෑම් හෝල් එකේදීත් හම්බ වෙන්නේ. කිසිම වෙනසක් නැහැ. ප්‍රශ්න චුට්ටක් පොඩි වෙනසක් ඇති. ඒ ස්ට්‍රක්චර් එකමයි ඔයා කලින් පාස් පේපර් එකක් කරා නම් අන්න ඒ විදිහටමයි ඔයාට හම්බ වෙන්නේ පේපර් එක. ඔයා කරලා ගියොත් පාස් පේපර්ස් හරියට.
ඒ වගේම ටයිම් එක මැනේජ් කරලා ඔයා ඉස්සෙල්ලා මොන ප්‍රශ්නද කරන්නේ? ඔයා මොන ප්‍රශ්නද කරන්නේ නැත්තේ? අතාරින්න ප්‍රශ්න තියෙනවද? එහෙම වුණොත් මොන වගේ ප්‍රශ්නයක් අමාරු වුණොත් මම තව ප්‍රශ්නයක් තෝරගන්නවද? ඉතින් ගොඩක් දේවල් හිතන්න තියෙනවනේ. ඉතින් මේ හැමදේම පොලිෂ් වෙන්නේ ඔයා හරියට ටයිම් එකත් එක්ක පාස් පේපර්ස් කරොත්. මොකද ටයිම් එක නැතුව ඔයා නිකන් පාස් පේපර්ස් කරගෙන ගියොත් පැය 4-5ක් යනකම් වට එක පාස් පේපරයක් කර ඉන්න පුළුවන්. සමහර කෙනෙක් දවසම එක පාස් පේපරයක් කරනවා වෙන්න පුළුවන්. එහෙම නොවි පැය 2-3න් ඔයාගේ පේපර් එක ඉවර වෙන විදිහට පාස් පේපර්ස් උත් කරලා ඒ වගේ ආන්සර්ස් උත් බලන්න විදිහට ඔයා ප්ලෑන් එකක් හදා ගන්න ඕනේ. සහ ඔයාට අවංක වෙලා ඔයා පාස් පේපර්ස් ටික කරලා දාන්න ඕනේ. ඉක්මනට කරන තරමට තව ගොඩක් පාස් පේපර් ක්වෙස්චන්ස් ඔයාලට ඔලුවට දාගන්න පුළුවන්. මොකද මේ ක්වෙස්චන් ටයිප්ස් ටිකම තමයි හැමදාම එකම විදිහටමයි අහන්නේ. මට මතකයි මම O level වලට පාස් පේපර්ස් කරනකොට එක ප්‍රශ්නයක තිබිච්ච ඒවා ඒ විදිහටම තවත් ප්‍රශ්නයකටත් ඇවිල්ලා තිබුණා. ඉතින් තව පාරක් ඒක අහන්න ඉඩ තියෙනවනේ සමහරක් පේපර්ස් වල. හිතන්න වඩා ගිය අවුරුද්දේ තියෙන පාස් පේපර් එකේ තියෙන ප්‍රශ්නයක් එහෙම මේ අවුරුද්දටත් එනවා. ඉතින් උන් කළා ගියේ නැත්තම් අපරාධයක්නේ. වට නිකන් හම්බ වෙන ලකුණු එහෙම අහක දාන්න එපා. අනිවාර්යයෙන්ම ලකුණු එකතු කරගන්න එක තමයි වැදගත්. දැන් අපි බලමු මේ දෙවෙනි කණ්ඩායමෙන් මොකද්ද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ දැන් මේ කට්ටියක් ඉන්නවනේ සාමාන්‍යයෙන් මේ කරගෙන යන විදිහට වැඩ ටික කරගෙන ගියොත් ඔයාලට හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කියලා දැන් විශ්වාසයෙන් ඉන්නවා. මේගොල්ලෝ දැන් මොනවද මේ දවස් 14 කරන්න ඕනේ? තාම පේපර් එක දුන්නොත් දැන් මට ලියන්න එහෙනම් ගොඩාක් රෙඩි නැහැ. ඒ වුණාට මට ලියන්න පුළුවන්. මම තව ටිකක් වැඩ කරොත් කියලා හිතන කට්ටිය ඉන්නවා. ඉතින් මේගොල්ලන්ට කරන්න තියෙන අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන එකම විතරයි. මොකද දැන් තියරි කොටස් පාඩම් කරනවා කියන්නේ මහා මෝඩ වැඩක් මේ වගේ කට්ටියකට. මොකද තියරි කොටස් ගොඩාක් පාඩම් කරන්න ඉතුරු වෙලා නැහැ වෙන්න පුළුවන්. ටිකක් වෙන්න පුළුවන් තනින් ඉතුරු වෙලා තියෙන්නේ. මේ ටික ඔයා පාස් පේපර්ස් හරහා ඔයාගේ මතකයට දාගන්න එක තමයි වැදගත්. තියරි කොටස් පාඩම් කරනවට වඩා. මොකද නැත්නම් ඔයාලට පාස් පේපර්ස් කරන්න වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. මේ දවස් 14 හරියටම කරනවා නම් පාස් පේපර්ස් විතරක් කරත් ගොඩාක් ලකුණු වැඩි කරගන්න පුළුවන්. මොකද පාස් පේපර්ස් විතරක්ම කරපු සබ්ජෙක්ට්ස් වලට හොඳ රිසල්ට් එකක් ගත්ත කට්ටිය ඕන තරම් ඉන්නවා. ඒ කියන්නේ මොකුත් තියරි පාඩම් කරන්නේ නැතුවම පාස් පේපර්ස්ම කරලා O level සබ්ජෙක්ට්ස් ගොඩ දා ගන්න කට්ටිය ගොඩාක් ඉන්නවා. හොඳ රිසල්ට් ගන්න කට්ටිය. එහෙමයි කියලා කිසිම තියරි පොතක් අතින් අල්ලන්න නැතුව පාස් පේපර්ස් කරන්න නෙවෙයි. පාස් පේපර්ස් කරන හරි විදිහක් තියෙනවා. පාස් පේපර්ස් කරන්න ඕනේ ඔයාට හරියන ප්‍රශ්න ගන්නට වඩා වැරදෙන ප්‍රශ්න ගන්න කොහොමද ඔයා ඊළඟ පේපර් එකේදී හරි කරගන්නේ? කියන්නේ ඊළඟ පේපර් එකේදී ඒ ප්‍රශ්න ඇහුවොත් හරියට ලියන්නේ. ඒ ප්‍රශ්නම කියන්නේ ඒ ස්ට්‍රක්චර් එකම ඒ ප්‍රශ්නෙම ඒ ප්‍රශ්නේ තියෙන නම් එහෙම නෙවෙයි. ඒකට අදාළ කරුණ කොහොමද මතක තියාගන්නේ කියලායි පාස් පේපර්ස් කරලා අඳුර ගන්න ඕනේ. ඒක තමයි මේ පාස් පේපර්ස් කරන්න කියලා හැමතිස්සෙම මොන එක්සෑම් එකකට වුණත් පාස් පේපර්ස් කරන්න දඟලන්නේ. ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් තියෙන නිසා. කොහොමද පාස් පේපර්ස් කරන්නේ? මම දැන් කොතනින්ද පටන් ගන්න වගේ හිතන කෙනෙක් ඉන්නවා නම් ඔයා පටන් ගන්න ඕනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරන්න පටන් ගන්න ඕනේ ඔයාලට වැඩි අවුරුද්දක් වැඩිපුර. ඒ කියන්නේ ඔයාලට කලින් අවුරුද්දේ O level ලියපු අක්කලා අයියලාගේ පේපර්ස් වලින්. ඒ කියන්නේ දැන් ඔයාලා 2025 O level ලියන නිසා 2024ට ආපු පේපර් එක අරගෙන තමයි ඔයාලා ඉස්සලාම් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ටයිම් තියලා. මොකද එක ළඟ අවුරුදු දෙකක එක වගේම ප්‍රශ්න අහන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ගොඩාක් කලින් ලියපු පේපර්ස් වල තියෙන ප්‍රශ්න ආයෙ රිපීට් වෙනවට වඩා. මම හිතනවා ඔයාලා පේපර්ස් කරලා තියෙනවා නම් මේ වෙනකොට ඒක අඳුනගෙන ඇති කියලා. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෑ ඔයාලා කරගෙන යන්න. දැන් දවස් ගාණක් තියෙනවා ඔයගොල්ලන්ට එක්සෑම් එකට. සහ එක්සෑම් එක අතරතුරත් දවස් ගාණක් තියෙනවානේ. ඉතින් ඒ දවස්වලත් ඔයාලට ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේකෙන් අපේ දෙවෙනි කණ්ඩායමට අයිති වෙන ළමයින්ට නංගිලා මල්ලට මොකක් හරි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති කියලා. ඕගොල්ලෝ අර මේ තුන්වෙනි කණ්ඩායමට අයිති වෙන ඒ කියන්නේ එක්සෑම් පේපර් එක දැන් දුන්නොත් දැන් ලියන්න පුළුවන් වගේ ඉන්න කට්ටියක් කියනවා කිව්වේ. අන්න ඒගොල්ලෝ කරපු වැඩත් කරාට ප්‍රශ්නයක් නැහැ. මොකද දෙගොල්ලම එක හා සමාන විදිහට තමයි සලකන්න පුළුවන් වෙන්නේ. ඉතින් අන්තිමට කතා කරන්න තියෙන්නේ මේ වෙලාවේ මොනවා කරන්නද කොහෙන් පටන් ගන්නද මම පේපර්ස් කරලා නැහැ මම ඔක්කොම පාඩම් කවර් කරගෙන නැහැ මම මේ විදිහේ ලකුණක් ගත්තොත් ගෙදර ඉඳලත් ඉවරයි වගේ හිතන කට්ටියක් ඉන්නවා නන්නේ ඒගොල්ලන්ට මොකක් හරි ප්ලෑන් එකක් ඕන වෙලා තියෙනවා දැන් තියෙන රිසල්ට් එක අකුරකින් හරි දෙකකින් හරි ඉක්මනට උඩට ගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නවා දැන් අවුරුදු 2කමාරක් අපි මේ එක්සෑම් එක කරන්න ඕනේ. සාමාන්‍යයෙන් 2ක් කියලා කියමුකෝ. 10 වසර 11 වසර. ඉතින් මේ
ජාති දෙකක අවුරුදු දෙකක පොත් තියෙනවා වලට පාඩම් කරන්න. ඒ වගේම සබ්ජෙක්ට්ස් 9ක වැඩවල කරන්න ඕනේ. ඉතින් මේ සති දෙකේ කොහොමද මේ ඔක්කොම වැටික් කරන්න කියලා ප්ලෑන් කරලා වැඩක් නැහැ. කොහොමද මම මේ මුලින් ඉඳලා වැඩ කරලා මේ එක්සෑම් එකට හොඳ රිසල්ට් එකක් ගන්නෙ, මේ 9As දාන්න පුළුවන්ද? ඒව ගැන හිතන්න දෙයක් නැහැ. ඔයාට කරන්න තියෙන වැඩ කරන එකම විතරයි. දැන් මම මේ වීඩියෝ එක බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම කරන්න ඕනේ හොඳ ප්ලෑන් එකක්. මම මේ කියන විදිහට හොඳ ප්ලෑන් එකක් හදාගන්න. ඔයාලට කිසිම අදහසක් නැත්නම් එහෙමත් නැත්නම් ඔයාලා දැනටමත් වැඩ කරගෙන යන ප්ලෑන් එකක් තියෙනවා නම් ඕගොල්ලන්ට ඒක අප්ග්‍රේඩ් කරගන්න පුළුවන්, නැත්නම් වෙනස් කරගන්න පුළුවන්, මොකක් හරි කරගන්න ඔයාගේ වැඩේ හරියට කරන විදිහට. දැන් කර ඉන්නවා නම් හොඳට වැඩ ටික මම මේ කියන ප්ලෑන් එක නිසා ඔයගේ වැඩ ටික අවුල් කරගන්න එපා. ඒකට මේක බලලා හොඳ අදහසක් අරගන්න. සමහරක් විට ඔයා කරන්නේ නැති දෙයක් මම කියනවා වෙන්න පුළුවන්. එතකොට ඕගොල්ලන්ගේ රිසල්ට් එකකින් වැඩි වෙනවා වෙන්නත් පුළුවන්. අපි දන්නේ නැහනේ. ඉතින් මට මේ අන්තිම කට්ටියට කියන්න තියෙන්නේ ඔයගොල්ලෝ දැන් තියරි කොටස් ඔක්කොම ඉවර කරගෙනත් නැහැ. ඒ වගේම පාස් පේපර්ස් ගොඩාක් කරලත් නැහැ. හැබැයි මම දන්නවා ඔයගොල්ලෝ ඉස්කෝලේ වලින් එහෙම නැත්නම් ක්ලාස් වලින් පාස් පේපර්ස් දෙකක් හරි තුනක් හරිවත් අඩුම තරමේ එක සබ්ජෙක්ට් එකකට මේ වෙනකොට කරලා ඇති. මොකද ඉස්කෝලේ වලින් ගේන්න කියනවා පාස් පේපර්ස් කරන්න. ඊට පස්සේ ප්‍රශ්න දෙකක් තුනක්වත් අඩුම තරමේ කරනවානේ. ඒ වගේම ඔයගොල්ලෝ දන්නවා මොන විදිහේ ස්ට්‍රක්චර් එකක් දෙන්නේ කියලා. මොකද ඔයාලා ටර්ම් ටෙස්ට් ලියනවා ඉස්කෝලවල. ඒ වගේම ක්ලාසස් වල පේපර්ස් ලියනවා. එක පේපර්ස් වල හොයාගෙන ලියනවා. ඒ වගේ එක දේවල් කරනවානේ එක ළමයි. ඒක නිසා ඔයා හිතන්න එපා ඔයාට කිසිම අයිඩියා එකක් නැහැ කියලා. එහෙම නැත්නම් කිසිම ප්‍රැක්ටිස් එකක් නැහැ කියලා. මොකද අනිවාර්යයෙන්ම ඔයා නොදැනුවත්ව ප්‍රැක්ටිස් කරලා තියෙනවා දේවල්. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ පොඩි ස්ටෙප්ස් ටිකක් ඉක්මනට කරගෙන යන්න ඔයාගේ එක්සෑම් පේපර් එකට රෙඩි වෙන්න නම්. මම දැන් ඔයාලට මගේ විදිහට ප්ලෑන් එකක් කියන්නම් මේ දවස් 14 වගේ සබ්ජෙක්ට්ස් 9ටම වැඩ කරන විදිහක් ගැන. ඉතින් ඔයාලට දවස් 14ක් නේ තියෙන්නේ. මම මේ වීඩියෝ කරන්න හිටියේ දවස් 18ක් විතර තේදි මට කරගන්න බැරි වුණා පොඩි වැඩ වගේක් එක. ඉතින් දවස් 14කදී කොහොමද සබ්ජෙක්ට්ස් 9ක් පේපර්ස් උත් එක්කම ඉවර කරගන්නේ කියලා බලමු. මම මේක දවසක ප්ලෑන් එකකට දාලා ඔයාලට කියන්නම්. ඊට පස්සේ කියන්නම් කොහොමද දවස් 14ට සබ්ජෙක්ට්ස් 9 බෙදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම කරන්න ඕන ඔයාගේ එක සබ්ජෙක්ට් එකක් තෝරගන්න. මම එක්සැම්පල් එකක් විදිහට සයන්ස් ගන්නම්කෝ. සයන්ස් අරගෙන ඔයාලට තියෙන්නේ ඔයාලට 10 වසරේ තියෙන අච්චු පොත්, ඒ වගේම 11 වසරේ ඔයාලට තියෙන අච්චු පොත්, ඒ වගේම ඔයාට නෝට් එක විශ්වාස කරන්න පුළුවන්. ඒ කියන්නේ හරි නෝට් එකක් මම ලියලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් විදිහේ ක්ලාස් නෝට් එකක් හරි එහෙම නැත්නම් ස්කෝලේ නෝට් එකක් හරි හොයාගන්න ඕනේ. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ දවසක කොහොමද වැඩ කරන්න කියලා පොඩි ප්ලෑන් එකක්. මේ වෙන ප්ලෑන් හදාගෙන ප්ලෑන් ටික විතර බිත් එක ගහන ඉඳලා හරියන්නේ නැහැ. ඔක්කොම ඒවට අනුව වැඩ වෙන්න ඕනේ. මොකද දැන් සති දෙකයිනේ තියෙන්නේ. ඉතින් මේ සති දෙකේ වැඩ කරගෙන තායි කවදා ඔලවලට වැඩ කරන්නද? එහෙම වැඩක් නැහැ නේ. ඉතින් මම ප්ලෑන් එකක් හදලා නිකන් ඉන්න එක. කොහොමත් එහෙම වෙනවා. සාමාන්‍යයෙන් ප්ලෑන් එකක් හදුවාම වැඩ වෙන්නේ නැහැ. 2යි 3යි වැඩ කරන්න පුළුවන්. වැඩ 10ක් විතර දා ගන්නවා. එහෙම තමයි. ඒකට දැන් මේ වෙලාවේ හොඳට හිතර ගන්න ඕන දේ තමයි මේ එක්සෑම් එකට තව දවස් මෙච්චරයි තියෙන්නේ. මම මේ ටිකේ වැඩ කරොත් විතරයි මට මේ විදිහේ රිසල්ට් එකක් හම්බ වෙන්නේ කියලා. ඉතින් ඒකවා හරියට හිතට දාගත්තොත් ඔයාලා අනිවාර්යෙන් වැඩ කරන් යන්න පුළුවන්. ගොඩක් ළමයි ඉන්නවා අන්තිම මොහොතේ හොඳ රිසල්ට් අරගන්න වැඩ කරන. O level වලට විතරක් නෙමෙයි A level වලටත් එහෙම කරන කට්ටිය වුණ තරම් ඉන්නවනේ. ඉතින් උගොල්ලෝ දැකලා ඇති, අහලත් ඇති, වීඩියෝස් උත් දාලා ඇති කට්ටිය. ඒ වගේ තමයි. ඉතින් ඔයා කරන්න ඕනේ මේකේ වැඩ කරන එක විතරයි. ඔයා ඉස්සෙල්ලාම දවසක් අරගෙන මම මේ ස්ක්‍රීන් එකේ දාන්නම් කොහොමද ඒක බෙදා ගන්න ඕනේ කියලා. දවස පැය 24ක් තියෙනවානේ. පැය 24න් ඔයා අඩුම තරමේ පැය 6ක්වත් නිදා ගන්න ඕනේ. ඒක තමයි කියන්න ඕනේ පළවෙනි දේ ඇත්තටම. මොකද ඔයා කොච්චර නිදි මරාගෙන පාඩම් කරත් වැඩක් නැහැ. ඔයා පාඩම් කරන හැමදේම ඔළුවේ මතක විදිහට ගබඩා වෙන්නේ නිදා ගන්න වෙලාවට. ඉතින් නිදා ගන්න එක ගොඩක් හිතලා බලලා කරන්න ඕන දෙයක්. ගොඩාක් නිදා ගන්න හරියන්නේත් නැහැ. ඊට පස්සේ අඩුවෙන් නිදාගෙන නිදි මරාගෙන පාඩම් කරලා හරියන්නේත් නැහැ. පැය 6ක් හරියට නිදා ගන්න. ඊළඟට ඔයාලට ඉතුරු වෙන පැය ටික ඔයාලට වැඩ කරන්න පාවිච්චි කරන්න පුළුවන්. පැය 18ක් තියෙනනේ. මේ පැය 18ම වැඩ කරන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයා හරියට උදේ පාන්දර නැගිටිනවද එහෙම නැත්නම් රැ වෙනකම් වැඩ කරනවද කියලා හරියට බලාගෙන ඔයාගේ ෂෙඩියුල් එක හදාගන්නයි ඕනේ. මෙහෙමයි. රැට වැඩ කරනවා කියලා හිතලා ඔයා පාන්දර 3-4 වෙනකම් වගේ හැරගෙන ඉන්න හදන්න එපා. මොකද ඔයා නිදාගන්න එක කරන්නත් ඕනේ රැට. මොකද කළුවර කියන දේ තමයි නින්දට හොඳම වෙලාව. ඒ කියන්නේ අපි හැමෝම රැට නිදාගන්න, තව දවල්ට නිදාගන්න තිබ්බනේ. ඒක හොඳයි කලින් වැඩ කරා නම්. කියන්නේ කලින් වැඩ කරගෙන ආව නම් රැට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඔයා දැන් එකපාරට රැ වෙන්න නිදි මරාගෙන පාඩම් කරනවා නම් ඒක කරන්න එපා. ඇත්තට මේක මෝඩ වැඩක්. ඔයාට ප්‍රැක්ටිස් එක තියෙනවා නම් රැට වැඩ කරලා ඔයා එහෙම කරගෙන යන්න ප්‍රශ්නයක් නැහැ. හැබැයි උදේ වෙනකන් ඇහැරලා ඉන්න හදන්න එපා. පැය 6 ඔයා හරියට එක දිගට නිදා ගන්න. උදේ වෙනකන් ඔයා නිදාගෙන උදේ 6ට විතර ඇහැරෙන්න. නිදා ගන්න එක ඔයාලා හරියට ප්ලෑන් කරලා නිදා ගන්න. ඊට පස්සේ අපි බලමු ඉතුරු පැය 18 මොනවද කරන්න ඕනේ කියලා.
ඔයා ගාව කොලයක් තියෙනවා නම් ඉක්මනට ළඟට අරගෙන මම මේ කියන දේවල් පොඩ්ඩක් නෝට් ඩවුන් කරගන්න. මොකද ඒකට ගොඩක් වැදගත් වෙයි. ඔයා උදේ 6ට නැගිටිනවා කියලා හිතලා තමයි මම මේක කියන්නේ. ඔයා නැගිටින වෙලාව අනුව ඔයාගේ වෙනස් කරගන්න. ඔයා උදේ පාන්දර නැගිටිනවා නම් ඔයා ඒකට අනුව මේක වෙනස් කරගන්නවට මම හිතනවා තේරෙනවා ඇති කියලා. ඉතින් ඔය කරන්න ඕනේ ඉස්සෙල්ලාම නැගිටට පස්සේ ඔයාගේ එක දවසකට ඔයා දාගන්න සබ්ජෙක්ට් එකක් තියෙනවනේ මම ඒ ගැන ඔයාලට කියන්නම්. හිතන්නවාද දවසේ සයන්ස් තමයි පාඩම් කරන්න තෝරගත්තේ. ඔයා ඒ සයන්ස් පොත් ටික අරගෙන ඒ ටික ඉක්මනට බලාගෙන පාඩම් ටිකේ මොනවද පුළුවන් ඒ වගේ මොනවද බැරි කොටස් කියලා අඳුනගන්න. ඔයා පාඩම් කරන්න යන්න එපා. දැන් ඔයාට ළඟම පාස් පේපර් එක අරගන්න. දැන් 2025 O level කරන කෙනෙක් නම් මේක බලන්නේ අනිවාර්යයෙන්ම. ඔයා ගන්න ඕනේ 2024 සයන්ස් වලට අදාළ පාස් පේපර් එක. අපි දැන් සයන්ස් නේ එක්සැම්පල් එකක් විදිහට අරන් තියෙන්නේ. ඉතින් මේක අරගෙන ඔයා කරන්න ඕනේ පොත් ටික සේරම පැත්තකින් තියලා ඔයාට පුළුවන් ප්‍රශ්න වලට උත්තර හරියට ලියාගෙන යන්න ඕනේ. ඔයා හරියටම එක්සෑම් පේපර් එකට ලියනවා වගේ. ඔයා මේකට හරි වැරදි දාන්න යන්නේ නැහැ. ඔයා තා පාර මේ පේපර් එක කරන්න වෙනවා ඔයාට. ඒක නිසා මේ පාර හරි වැරදි දාගන්න නැතුව ඔයා පේපර් එක කරන්න ඕනේ. ඔයා හරිය ටයිම් තියලා ඔයාට ලියන්න පුළුවන් හැම එකකටම හරි උත්තර ඒ විදිහටම ලියාගෙන යන්න ඕනේ. පේපර් එක වාර්ගයේ අතට හම්බුණා කියලා හිතාගෙන. ඒ කියන්නේ ඔයා ඊළඟට ලියන්න ඕන ඔයා O level පේපර් එකනේ. අන්න ඒක ලියනවා වගේ හිතාගෙන ඔයා මේක කරන්න ඕනේ. එහෙම කරාට පස්සේ ඔයා මේ පේපර් එක ෆුල් කරලා ඉවරුණාට පස්සේ ඔයාගේ අර පොත් ටික අරගෙන ඔයා බලන්න ඕනට වැරදිච්ච ප්‍රශ්න ඔයා හරි වැරදි දාගන්නේ නැති වුණත් පොඩි මාක් එකක් දාගන්න මම මේවා වරද්දලා තියෙනවා කියලා. හරි ගියපුවට ඔයා සතුටු වෙන්න මම මේවා ටික දන්නවනේ කියලා. මේ ටිකවත් මම දන්නවනේ කියලා සතුටු වෙන්න හැකිනේ. අපි දන්න පොඩි දෙන්නෙත් ඔයාට සතුටු වෙන්න පුළුවන්. ඉතින් ඔයා කරන්න ඕනේ වැරදිච්ච ප්‍රශ්න වලට හරි උත්තර පොතෙන් හොයන එක. එහෙම නැතු වගේ ආන්සර් ෂීට් එකෙන් බලන එක නෙවෙයි. පොතෙනුත් හොයලා ඒ ටික හම්බුනේ නැත්නම් ආන්සර් ෂීට් එකෙන් බලන්න ප්‍රශ්නයක් නැහැ. ඔයා පොතෙන් හොයලා කරන්න ඕනේ. වට අමතක වෙච්ච කොටස්ව දන්නේ නැති නිසානේ වරද්දලා තියෙන්නේ. එහෙම නැත්නම් ඔයාට ඒක පැටලුණා. ඒ වෙලාවේ ප්‍රශ්න කරද්දී වට ඒක පැටලිලා තියෙන්නේ. එහෙමනම් ඔයාක නිවැරදි කරගන්න ඕනේ. ඔයා පොඩි කොලයක මම මේ දේවල් වරද්දලා තියෙන්නේ කියලා ඔයා ඒව නෝට් ඩවුන් කරගන්න ඕනේ පොයින්ට් වශයෙන්. මේ ටික ඔයාට එක්සෑම් එකට කලින් දවසේ බලාගෙන ගියොත් ගොඩාක් ප්‍රශ්න වලට උත්තර හරියට ලියන්න පුළුවන් වෙනවා. ඒක නිසා ඔයා මේ දේවල් වෙනම පොතක හරි වෙනම කොලයක හරි එක එක සබ්ජෙක්ට් වලට අදාළව මේ විදිහට කරගෙන යන්න ඕනේ. දැන් ඔයා මේ පේපරේ අර පොතෙන් හොයලා බලනකොට හැම ප්‍රශ්නෙටම උත්තර ඔයා ඒ පොත් ටික 10 පාරකටත් වැඩිය පෙරලලා තියෙන්න පුළුවන්. එකම තැනත් ඔයා 20 පාරක් විතර පෙරලලා යන්න පුළුවන් උත්තරයක් හොයද්දී. ඒතකොට ඔයාට ගොඩාක් දේවල් මතකයි. රූප සටහන් මතක හිටිනවා. එක දේවල් ගොඩාක් දේවල් මතක හිටි. ඔයා දවස් ඉවර වෙනකොට ගොඩාක් වැඩ කරලපු කෙනෙක් විදිහට තමයි දවස් ඉවර කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාට පැය 5ක් විතරයි මේ වැඩේ කරන්න. ඒ කියන්නේ ඔයා පැය 3ක පේපරයක් ලියනවා කියලා හිතුවොත් පැය 3ෙන් පේපර් එක ලියන්න. ඔයාට මේ විදිහට දවස ඉවර වෙනකොට ඔයා පැය 15ක් විතර වැඩ කරනවා කියලා හිතන්නකෝ. පැය 18ක්ම වැඩ තියෙනවා. පැය 6ක් නිදාගත්තට පස්සේ ඔයා පැය 3ක් විතර වෙන වැඩ වලට දාලා පැය 15ක් වැඩ කරනවා කියලා හිතුවොත් ඔයාට පාස් පේපර්ස් අඩුම තරමේ 3ක් එහෙම නැත්නම් 4ක්වත් එක දවසක් ඇතුළත ලියලා ඉවර කරගන්න පුළුවන්. හරියට වැඩ කරගෙන ගියොත්. මේකෙන් ලොකු ප්‍රයෝජනයක් හම්බ වෙනවා. මොකද ඔයා සති දෙකක් තියෙනවා හින්දා ඔයාට දෙවෙනි පාරකටත් මේ පාස් පේපර්ස් ටික කරන්න පුළුවන් වෙනවා. ඒතකොට ඔයා මීට වඩා ගොඩක් දේවල් දන්නවා. ඉතින් ඒක නිසා බය වෙන්නේ නැතුව ගොඩක් වැඩ කරන වෙලාව තියෙනවා. ඔයා පැය 15ක් ගානේ වැඩ කරනවා කියලා හිතාගෙන වැඩ කරන්න පටන් ගන්න. පළවෙනි දවසේ මෙහෙම බැරි වෙයි. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒත් ඔයා ටික දවසක් යන්න වට ඒක ප්‍රැක්ටිස් වෙලා ඔයා ඒක වැඩ කරන්න පටන් ගනි. කොහොම හරි ඔයා පාස් පේපර්ස් 10ක් විතර ලියලා ගියොත් එහෙම ඔයාට වෙන්නේ අන්තිමට එක පේපරයක් ලියන්න. ඉතින් ඔයාට මේ පේපරේ කොහොමත් ලියන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරන එක වැදගත්. මේ විදිහට ඔයා පාස් පේපර්ස් ප්‍රැක්ටිස් කරන්න දවසකට එක සබ්ජෙක්ට් එකක් ගන්න දාගෙන. දැන් දවස් 14ක්නේ තියෙන්නේ. එතකොට සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවා. අපි දෙපාරක් කරන්න ඕන නිසා කොහොමද දවස් ගානට සබ්ජෙක්ට්ස් ටික බෙදාගන්නේ කියලා මම දැන් ඉක්මනට කියන්නම්. ඔයා කරන්න ඕනේ එක සතියකට දවස් 7ක් තියෙනවා. ඒ වගේම ඔයාට සබ්ජෙක්ට්ස් 9ක් තියෙනවා. සමහරක් සබ්ජෙක්ට්ස් ඇති ඔයාට මේ වෙනකොට පුළුවන්. ඒ කියන්නේ සමහර කට්ටියට ඉංග්‍රීසි හොඳට පුළුවන්. ඒ නිසා ඒක බලන්න දෙයක් නැහැ. ඊට පස්සේ සමහර කට්ටියට සිංහල පුළුවන්. ඒක බලන්න දෙයක් නැහැ. ඒ වගේ සබ්ජෙක්ට්ස් තියෙනවා නම් ඒව අතාරින්න නෙමෙයි කියන්නේ. ඒවට දවසින් භාගයක් දීලා තව සබ්ජෙක්ට් එකක් ඒක උඩට ඒ දවසටම දාගන්න. එතකොට ඔයාට එක දවසකට සබ්ජෙක්ට්ස් දෙකක් වගේ කරන්න පුළුවන් දවසුත් එයි. ඒ කියන්නේ දවස් දෙකක් ඔයා එහෙම කරොත් ඒ දවස් දෙක වලදී සබ්ජෙක්ට්ස් 4ක් කරලා ඉවරයිනේ. එතකොට ඊටු දවස් ටික ඔයාට ඊටු සබ්ජෙක්ට්ස් වලට බෙදා ගන්න පුළුවන්. ඒ විදිහට ඔයා ලේසි සබ්ජෙක්ට්ස් දෙකක් එක දවසකට දාගත්තොත් දවස් 7කදී ඔයාට සබ්ජෙක්ට්ස් 9ම කවර් කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට සති දෙකක් තියෙන නිසා ඔයාට මේ සති දෙකේදී දෙපාරක් විදිහට මේවා ටික සේරම කම්ප්ලීට් කරගන්න පුළුවන්. ඔයාට පාස් පේපර්ස් උත් දෙපාරක් ලියන්න පුළුවන්. ඒ වගේම අර පාඩම් කරන දේවලුත් ආයෙ පාරක් බැලෙනවා. ඉතින් මේක තමයි කියන්න ඕනේ. ඔයගොල්ලෝ මේ විදිහට වැඩ කරගෙන යන්න. මම මේක කිව්වට වැඩක් නැහැ. මේක අහලා නිකන් ඉන්නවා නම් මොකද ඔයා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්. ඒකයි මම මේක මේ වෙලාවේ වීඩියෝ එකක් විදිහට හදලා දැම්මේ. කාට හරි උදව්වක් වෙයි කියලා
මම හිතනවා ඔයාලට උදව්වක් වෙන්න ඇති කියලා. මේකේ කොහොමද ප්ලෑන් එක හදන්නේ, වගේම වැඩ කරන්නේ කොහොමද, මේවට වැඩ කරලා ඉවර කට්ටිය කොයි විදිහටද ඉතුරු කාලෙත් වැඩ කරගෙන යන්නේ වගේ දේවල් මට කියන්න ඕන උනේ. මොකද O-level ළමයි මීට එන්නේ ශිෂ්‍යත්ව විතරනේ එක්සෑම් එකක් කියලා මේ විදිහට ලියලා තියෙන්නේ. අපි ලියලා නැතුව දන්නේ නැහැනේ කොහොමද එක්ස්පීරියන්ස් එක කියලා. ඒක නිසා බය වෙන්න දෙයක් නැහැ. ඔයාලට තියෙන පාස් පේපර්ස් විදිහම ප්‍රශ්න පත්‍රයක්, පාස් පේපර්ස් විදිහම පේපර් එකක් ලියන්නනේ. ඉතින් මේ කියපු විදිහට ඔයාලා වැඩ ටික කරගෙන ගියොත් අනිවාර්යයෙන්ම ඔයා එක්සෑම් එකට රෙඩි වෙලා තමයි එක්සෑම් දවසට යන්නේ. ඉතින් මේ කියපු ටික මේ විදිහටම වැඩ කරගෙන යන්න. ඒ වගේම ඕගොල්ලෝගේ තව තියෙන දේවල් මේවට ඇඩ් කරගෙන වැඩ කරගෙන යන්න. ප්ලෑන් එකක් නැතුව හිටපු කට්ටියට උදව්වක් වුණා කියලා මම හිතනවා. channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.